රාජ WRX එකක් ගැන නේද බං? ඔව් බං මාත් එක්ක ස්ටේටස් දාලා තිබ්බනේ. කොයින්ද දන්නේ එච්චර සල්ලි උට. තාත්තවත් අරන් දෙන්නේ නැති බං උට. අපි ෆොටෝ ටිකක් ගන්න ඉල්ලගමුද? එච්චර ලොකු බයික් එකක් අරන් ඌ ෆොටෝ ගන්න අපිට දෙයිද බං? දෙන නොදෙන එක උගේ වැඩක්. අපි ඉල්ලලා බලමුකෝ ගිහින්. ඔව් නේද බං. ඌ අපිත් එක්ක හිටපු එකෙක් නේ. සමහර විට දෙයි අපිට. යමන්කෝ ගිහින් බලමු. ඒ ආදි බයික් එකක් ගෙනවද බං? සුපිරි බයික් එක ඈ. ගෙනාව බං පත්ත කත්තක් කාලා ගෙනාවේ. පොඩි කාලේ ඉඳන් ආසාවන්නේ බං WRX එකක් කියන්නේ. මේ ඒක නෙමෙයි. උඹලා කොහෙද බං යන්නේ? අපිත් දෙක්ක බං. උඹ ස්ටේටස් දාලා තියෙනවා. අපිත් මේ පාර පැත්තට ආවේ ආදි මේ. අයියයි මේ ගාන්නේ. දැන් මේ ගාලා කොහෙවත් පයින් හදන්න එපා ඈ. පිටේකින් නෙමෙයි බයික් එකක් ගෙනාවේ මම ගෙනාවේ. උඹලා නැති තරම් දැන් ෆොටෝස් ගහගන්න. ඉස්සර අපි ජපන් බයික් එකේ ෆොටෝස් ගන්න කොච්චර ආසයිද? දැන් ඉතින් අනුන්ගෙන් ඉල්ලන්න ඕනේ නෑනේ. අපිටම කියලා එකක් තියෙනවානේ. අපි පට්ට ආසාවෙන් හිටිය බං මේකේ ෆොටෝ එකක් ගහන්න. ඔව් බං. උඹ දෙයිද නැද්ද කියලා අපි හිතා ගන්න බැරුව මෙතනට ආවේ. අයියෝ පිස්සුද බං මම මොකටද උඹලට දෙන්න බෑ කියන්නේ උඹලා මගේ උන්නේ බං උඹලා නෙමෙයි බං අවුරු බයික් එකකින්වත් මම දෙනවා මම දන්නවා බං කොල්ලෙක්ගේ බයික් එකයි අතර තියෙන බැඳීම බයික් එකක් අතරයි කොල්ලෙක් අතරයි තියෙන බැඳීම මේක හරි ලස්සන බැඳීමක් ඉතින් බයික් එකක් තියෙන කෙනෙක් කවදාවත් බයික් එකක් නැති කෙනෙක්ට නොදී ඉන්න එපා අනිත් කෙනාගේ ආසාව තේරුම් ගන්න පුළුවන් චරිතයක් වෙන්න